අර්ථ නිරූපණය කරමින් අපේ මුහුදට ඇවිල්ලා පහර දුන්නා. පහර දීලා යනකම් අපි දන්නේ නැහැ වගේ ප්‍රවෘත්ති නිර්මාණය කරන්න පටන් ගත්තා. එඳ හැම විටම උත්සාහ කරනවා යම් සිදුවීමක් සිද්ධ වුණාම ඒ සිදුවීමෙන් Tamanට ඊටමත් ලාභ පටු දේශපාලන අරමුණක් ඉටු කරගන්නේ කොහොමද? මේක අද නෙවෙයි මතක තබා ගන්න. හරිද? පාකිස්තානය සහ ඉන්දියාව අතර යම් ගැටුම්කාරී තත්ත්වයක් මතුවෙනකොට මේ සාකච්ඡාව ගොඩනැගුවා. එක්සත් ජනපදයේ විසින් බදු පිළිබඳව සාකච්ඡා වෙනකොට මේ කතාව ගොඩනැගුවා. දිට්ඨු ආපු වෙලාවේ මුළුමනින්ම සංවාදය ගොඩනැගුවා. බේරාගත හැකි තිබීදි කරන්න බැරුණා. මුළු සංවාදෙම මිනිස්සු 1000කට ආසන්න ප්‍රමාණයක් මිය ගිහිලා සාතුරුදහන් වෙලා, නිවාස විශාල ප්‍රමාණයක් මුළුමනින්ම අවතැන් වෙලා, ලක්ෂ 21ක ජනතාවට බලපෑම් ඇති වෙලා. හැබැයි සාකච්ඡා වෙලා තිබුණේ කුමක්ද? ඉතින් අර හැම ව්‍යසනයකදීම ඒක ස්වභාවික ව්‍යසනයක් වේවා නේද? කවර හෝ අර්බුදයක් වේ, හැම අර්බුදයක් මේගොල්ලෝ ඒක ජාත්‍යන්තර විසින් සිදුවන යම් ගැටුම්කාරී තත්ත්වයක් වෝ හැම එකකම ඔවුන් ඉතා හොඳින් සිත් පිනා යමින් ඒකේ යම් වාසියක් උකහා ගන්න දරන උත්සාහයක් තියෙනවා. මා ඊයේ සහ අද සමහර മന്ത്രിවරුන්ගේ දේශපාලන නායකයින්ගේ හැසිරීම දෙස බලුවාම තිබුණේ ඒ සිත් පිනා යන යටි සිතේ පොඩි සතුටක් සහිතව කරන ප්‍රකාශන තමයි අපි දැක්කේ. ඉතින් මම අපි මේ පිළිබඳව කනගාටු වෙනවා. මම අපේක්ෂා කරන්නේ සියලු දෙනාගෙන් මෙය අපේ පරිබාහිර එකක්. නමුත් අපිට අපේ ආසන්නයේ ඇති විය හැකි ගැටලු ඊටවත් මධ්‍යස්ථව අපි විසඳීම සඳහා ප්‍රවේශය තමයි අපි අනුගමනය කරන්නේ. ජනාධිපතිතුමනි බෙහෙම ස්තුතිවන්ත වෙනවා හදිසියේ මේ වගේ මාධ්‍යවේදීන් කැඳවලා රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඔබතුමා රටේ ජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන් මම ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනය නියෝජනය කරන්නේ ඔබතුමාට සඳහන් කර ආකාරයට ජාත්‍යන්තර ප්‍රඥප්තීන්ට අනුව මානුෂ්‍යවාදීව හිතලා ඒ ඉරාන ජාතිකින් සම්බන්ධයෙන් ගණපු තීරණය පිළිබඳව ඇත්තටම මේ වෙලාවේ ගත යුතු හොඳම තීරණය අරගෙන කියලා හිතෙනවා. ජනාධිපතිතුමනි දැන් ඒ නෞකාව සම්බන්ධයෙන් සහ සිද්ධ වුණු සිදුවීම් ගැන විවිධ චෝදනා එල්ල කර ඔබතුමාට පිළිතුරු ලබා දුන්නා. දැන් රටේ ආර්ථිකය කඩාගෙන වැටෙයි මේ හරහා යම් සිදුවීම් සිද්ධ වෙයි ආණ්ඩුව පෙරලෙයි කියලා ඇතම් අය කියනවා බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේ අයට ඔබතුමා මොකක්ද දෙන පිළිතුර? අපි කියන්නේ මේ තියෙන තත්වයට අපිට ඉතා හොඳින් ඔරොත්තු දෙය හැකි. මේ තියෙන තත්වයට. මම ඔබට කියන්න කැමතියි අපි මේ වසරේ මේ වෙනකොට අපි වෙළඳ පොලෙන් ඩොලර් මිලියන 700කට ආසන්න ප්‍රමාණයක් අපි මිලදී අරගෙන තියෙනවා. අපේ ආර්ථිකය එතනට ගොඩනගමින් තිබුණේ. වෙනදා ඔබට මතක ඇති ඩොලරය ස්ථාවර කර ගැනීම සඳහා මහ බැංකුව Taman සතුව තින මුදල් තමයි නිකුත් කරේ. හැබැයි ඒක අපි අනිත් පැත්තට හරවලා තියෙනවා. පළමු වතාවේ අවස්ථා ගන්නවා මේක සිද්ධ වෙලා තියෙනවා විශාල වශයෙන්. අපි මොකද කරලා තියෙන්නේ? වෙළඳ පොලෙන් අපි ඩොලර් මිලියන 700කට ආසන්න මුදල් ප්‍රමාණයක් මිලදී අරගෙන අපේ සංචිත ශක්තිමත් කර ගැනීම සඳහා වැඩසටහනක් හිටියේ. අනිත් ආර්ථික දත්ත සියල්ලම ඔබ බලන්න මීට මාස 3කට කලින් දිට්ටුවා. ලෝක බැංකුවේ තිබෙන වාර්තානෝ අපේ GDP එකකින් 4%කට බලපෑමක් කරා. ඩොලර් බිලියන 4.1ක විනාශයක් සිදු වී තිබෙනවා. අපි ඉදිරිපත් කරපු අයවැය දිට්ටුව එනකොට අපි අයවැය ලේඛන සකස් කළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තිබුණේ. අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු අයවැය ලේඛන කුඩා කිසිවක් වෙනස් කරේ නැහැ. ඒ අයවැය ලේඛන එසේම යන පරිදි දිට්ටුව වලට අපි මුහුණ දීම සඳහා අලුතෙන් කෝටි 50000ක් වෙන් කරා. ඒ නිසා මම හිතන්නේ ඉතා කෙටි කාලයක් ඇතුළත දිට්ටුව එනකොට අපේ රටේ ආර්ථික කඩාවැටීවි කියලා හදපු සියලු මතයන් බිඳවට්ටන සමත් වෙනවා. මම හිතනවා ඔබට ඉදිරියේදී වාර්තා ඒවි. අපේ රටේ අයවැය හිගිය අඩුම අයවැය හිගිය වාර්තා වෙන වසර බඩ 2025 පත් වෙනවා. අපේ රටේ මෑත කාලේ වැඩිම ආදායම උපයාගත් වසර බවට පත් වෙනවා. අපේ රටේ ජංගම ගිණුමේ ශේෂය ඩොලර් බිලියන 1.8 ඉක්මවා යනවා. කවදාවත් ගිහලා නැහැ. අපේ රටේ ඉතිහාසෙම 4 වතාවක් ජංගම ගිණුම ධන වෙලා තියෙනවා. බිලියන 1.8ක ධනවීමක් අපි පෙන්눔 කරනවා. අපේ ප්‍රාථමික ගිණුමේ ශේෂය 2.3යි අපිට ජාත්‍යන්තර මූල්‍ය ආරමුදලේ පරාමිතින් තුල තිබෙන 2.3යි. මම හිතන්නේ ජංගම ගිණුමේ දේශය 5 ඉක්මවා යනවා. ඒ නිසා අපි සියලු ආර්ථික දත් වලින් තම ශක්තිමත් වෙන කිටපු වෙලාවක තමයි මේ වීසනේ සිද්ධ වුනේ. ඒ නිසා මේ යුද්ධමය වාතාවරණය මේ තියෙන තත්වයට අපිට තාම හොඳින් වරොත්තු දෙය හැකියි. හැබැයි ඔබටවත් මටවත්
මේ තත්ත්වය මොන ආකාරයෙන් කොච්චර දක්වා වර්ධනය විය හැකිද කියන එක පිළිබඳ තියෙන්නේ අවිනිශ්චිතතාවය. කොතෙන්ට වර්ධනය වේවිද? ඒ නිසා අපිට මුහුණ දෙන්න පුළුවන් ද බැරිද කියලා තීරණය වෙන්නේ මේ ගැටුම්කාරී තත්ත්වය මොන ආකාරයෙන් වර්ධනය වේවිද කියන සාධකය මත. දැනට පෙන්눔 කරන සාධකය මත අපිට ආර්ථිකය ඉතා හොඳින් මුහුණ දිය හැකියි කියලා අපි විශ්වාස කරනවා. ජනාධිපතිතුමා දැන් මේ අයිරිෂ් බුෂ නෞකාව සම්බන්ධයෙන් මම ප්‍රශ්න යොමු කරන්නේ. මේ නෞකාවේ ගමන් මාර්ගය සහ කුමන කරුණක් මත මේ නෞකාව පැමිණියාද කියන කාරණාව සම්බන්ධයෙන් තොරතුරු ලැබිලා තියෙනවද? නෑ මම හිතන්නේ වුන් ඉන්දියාවේ තිබුණු යම් අභ්‍යාසයකට සහභාගී වෙලා යන නෞකා 3ක් පිළිබඳව තමයි වාර්තා වෙලා තිබෙන්නේ. ඉතින් මම හිතනවා උන් ගමන් කරමින් තිබුණු අවස්ථාවක්. නමුත් ඒවා යුද නෞකා නේවි එකට හිමි නෞකා. ඉතින් සමහර නෞකාවල ආම්ස් තිබිලා තිබෙනවා. ඉතින් ඒ නිසා යුද්ධයක් තිබෙන වෙලාවක්. ඒ නිසා මේක අර මගී නෞකාවක් ලෙස හෝ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගණයට වැටෙන්නේ නැහැ. එතන තමයි තිබුණු ප්‍රශ්නේ. ජනාධිපතිතුමනි මම හිතන්නේ දැන් අපි එක්තරා ආකාරයකට මේ ගැටුම එක් පාර්ශවයකට යම් ආකාරයක සහයෝගයක් දක්වන තත්ත්වයක් අපි දකිනවා. අපි ජාත්‍යන්තරයේ දකිනවා විශේෂම ඇමරිකානු ජනාධිපතිවරයා සහයෝගය නොදුන් රටවල් වලට ඇතැම් අවස්ථාවලදී විවිධ වාරණ ආර්ථික සම්බාධක බව පනවන තත්ත්වයක්. යම් කිසි ආකාරයකට අපේ මේ ප්‍රවිෂ්ටය ඇමරිකාවේ කනස්සල්ලට හේතුවක් වෙයිද? එහෙම වුණොත් මොකද වෙන්නේ? දැන් විශේෂයෙන්ම ගත්තොත් මේ කිසිසේත්ම කවර හෝ පාර්ශ්වයකට යුද්ධමය ලෙස සහාය දීමක් නොවේ. මෙය අපේ මුහුදු සීමාව ඇතුළේ වර්තමානයේ මේ නෞකාව දැන් තියෙන්නේ. ජීවිත විශාල ප්‍රමාණයක ආපදාවට ලක් වී තිබෙනවා. ඒතර මම හිතනවා රාජ්‍යයක් හැටියට අපේ වගකීම තමයි එම ජනතාව සුරක්ෂිත කිරීම. ඉතින් අපි අරගෙන තිබෙන්නේ එම ප්‍රවේශය. කවර හෝ පාර්ශවයක් මෙම ව්‍යසනයේදී අපේ මුහුදේදී ලක් වෙනවා නම් ඒ ඕනෑම පාර්ශවයකට අපි අනුගමනය කරන තීරණය මේක. ඒ නිසා මම හිතනවා මේ තීරණය කිසිසේත්ම කවර හෝ පාර්ශවයක යුද්ධය වෙනුවෙන් නේද ඔවුන්ගේ යුද නෞකාවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගන්න තීන්දුවක් නෙවෙයි. අපි මෙතෙන් සිට කටයුතු කරන්නේ විශේෂයෙන්ම 1907 හේග් සම්මුතියට සහ අපි අතර තියෙන සාගර සම්මුතියින් පිළිබඳ තිබෙන ප්‍රඥප්තියට අනුරූපව. ඒ ප්‍රඥප්තියින් අපි කවුරුත් බැඳී තිබෙන ප්‍රඥප්තියින්. ඇත්තන ප්‍රශ්න කළ යුතු වන්නේ එම ප්‍රඥප්තියින් වලට අනුව අපි කටයුතු කරන්නේ නැත්නම් තමයි කවර හෝ රාජ්‍යයක අපි ප්‍රශ්න කළ යුතු වන්නේ. මෙවැනි විශේෂයෙන්ම අපි වගේ දූපත් රාජ්‍යයකට කියන්නේ අපි වගේ මේ මුහුදු සීමාවන් තිබෙන රාජ්‍යයකට මේ ප්‍රඥප්තියන් අතිශය වැදගත්. කවර හෝ කෙනෙක් අපිව ප්‍රශ්න කළ යුතු වන්නේ මෙවැනි ව්‍යසනයකට මුහුණ දී තිබෙදී එවැනි ප්‍රඥප්තියන්ට අනුව කටයුතු නොකළේ ඇයි කියන එක තමයි මම හිතන්නේ. ඒගොල්ලෝ අපෙන් ප්‍රශ්න කළ යුතු වන්නේ කවර හෝ කෙනෙක් ප්‍රශ්න කරනවා. නමුත් අපි ඒක අත්හැරලා නැහැ. ඒ නිසා මම හිතන්නේ අපි සියලු දෙනාම එකඟ වී තිබෙන ප්‍රඥප්තියට අනුව තමයි අපි කටයුතු කරන්නේ. මේ පියවර ක්‍රියාත්මක කිරීමේදී යම් ආකාරයකට ඇමරිකානු තානාපති කාර්යාලයට තොරතුරු කාන්දු කිරීමක් හෝ ඔවුන් සමග යම් කිසි සාකච්ඡාවක් පැවැත්වුවාද? එහෙම නැත්නම් මේක සම්පූර්ණයෙන්ම අපේ ස්වාධීන තීරණයක්ද? මේක අපේ ස්වාධීනත්වය පිළිබඳ එකක්. නමුත් අපි රාජතාන්ත්‍රික ලෙස මෑත කාලේ ඔබට මතකද අපේ විදේශ සමත්තුමා පෞද්ගලිකවම අපේ විදේශ සමාත්‍යංශ මේ ඇති වී තිබෙන වර්ධනයන් පිළිබඳව විවිධ රාජ්‍යයන්ක සාකච්ඡා කරමින් හිටියා. එමෙතන කවර හෝ රාජ්‍යයක බැඳීමකට යටත්ව අපි මේ ක්‍රියාමාර්ග ගන්නව නෙවෙයි. තවත් ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ජනාධිපතිතුමනි මේ වගේ විශේෂ අවස්ථාවලදී මම දන්නවා ඒ කියන්නේ රටේ විශේෂ අවස්ථාවකදී එක්කෝ ආපදා අවස්ථාවකදී එහෙම නැත්නම් යම්කිසි අර්බුද අවස්ථාවකදී ඔබතුමා පුරුද්දක් විදිහට පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඔබතුමාගේ අදහස් ප්‍රකාශ කිරීම කරනවා, ස්ථාවරය පැහැදිලි කරනවා. ඇයි අද දවසේ ඒක වුණේ නැත්තේ? ඇයි රටේ ස්ථාවරය, ආණ්ඩුවේ ස්ථාවරය, රජයේ ස්ථාවරය මේ විදිහට කියන්න පරක්කු වුණේ? විශේෂම එකක් ඔබට ප්‍රශ්න අහන්න අවස්ථාව දීම. මොකද මම පාර්ලිමේන්තුවට ගියා නම් මම සකස් කරන ලද කතාවක් ඉදිරිපත් කළා එන එක. නමුත් ඇතර ඊට වඩා ප්‍රමුඛ වුණේ පාර්ලිමේන්තුව මම හිතන්නේ 5ට වගේ අවසන් වුණා. අපේ මේ කාර්යය ඒක මම හිතන්නේ ඔබට මම හිතන්නේ අපි ඊටමත් කෙටි කාලෙකින් තමයි දැනුම් දුන්නේ. මොකද අපි මේ සාකච්ඡාව හිටපු නිසා. ඒ සාකච්ඡාව අවසන් වූ වහාම තමයි අපි මේ ක්‍රියාමාර්ගයට අවතීර්ණ අපි අඩුම තරමේ අපි
එම නෞකාවේ කීප දෙනෙක් හරි අපේ නෞකාවට ගත්තාට පසුව තමයි මේ ප්‍රකාශ කළ යුතු. මොකද නිරන්තරයෙන් නිරන්තරයෙන් වෙනස් වීම සිදු වුණා. නිරන්තරයෙන් සම්මුතින් පිළිබඳ සාකච්ඡාවන් තිබුණා. ඒතර අපි අර අවසානයේදී එකඟතාවයේ සහ ඒකඟතාවයේ ක්‍රියාවට නැගීම කියන දෙකම ඉටු වුණාම තමයි මම හිතන්නේ අපි මේ ප්‍රකාශ කිරීම වැදගත් උනේ. ඒ වගේම තමයි මේක රාත්‍රියේ වුණත් කරන්න සිද්ධ වුණේ. එහෙම නැත්නම් මේ තීන්දුව පිළිබඳ විවිධ වෙනස් අර්ථකථනයන් දැන් අර ගන්නෙ නැහැ කියලාපු ඒ කියන්නේ ගන්නෙ නැහැ කියලා හදපු බිය ගැනීම දෝෂාරෝපණයන් චෝදනාවන් තියෙනවනේ. ඊට පස්සේ පටන් ගන්නවා ගත්තට පස්සේ අපි දන්නවනේ මේ එකම කෙනා නේද? එකම මුවින් මේ දෙකම කියනවා. ඒ නිසා තමයි අපි කල්පනා කරේ ගත්තට පසුව ඇති විය හැකි తত্ত্বය තවත් විශාල ආందోලනයක් සහ විශාල අසත්‍යයන්ගෙන් පිරෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා තමයි අපි කල්පනා කරේ මේක ඉතා ඉක්මනින් ඇවිල්ලා අර සිද්ධිය අවසන් වෙලා අපි ගත්තු තීරණේ ක්‍රියාවට නැගුවට පස්සේ මම හිතන්නේ මම මේ ප්‍රකාශ කරනකොට අපේ පළමු නෞකාවේ අපිට 80ක් ගේන්න පුළුවන්. අපි 50කට ආසන්න ප්‍රමාණයක් අපේ නෞකාවට ගත්තාට පස්සෙ තමයි ප්‍රකාශ කරන්න තීරණය කරේ. මොකද එතකම් මේක තිබුණේ සාකච්ඡා මට්ටමේ තිබුණේ. ඒක අවසන් වෙලා තමයි මේ අදහස් ඉදිරිපත් කරන්න අපි කල්පනා කරේ. විශේෂම මම ඒක ඇහුවේ අද පාර්ලිමේන්තුවේත් විපක්ෂයෙන් බරපතල හඬක් තුන රජයේ ස්ථාවරේ කියන්නේ නැහැ කියලා. ඒ කාරණේ. ඊට අමතරව දැන් මම හිතන්නේ මේ යුද්ධයේ පවතින තත්ත්වයක් එක්ක අපේ රටේ ආර්ථිකයට මේක කොයි විදිහට බලපායිද ඉදිරියේදී මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද කියලා යම්කිසි පුරෝකථනයක් තියෙනවද ඔබතුමාට? විශේෂයෙන්ම අපිට එක පැත්තකින් මහ බැංකුව විසින් ඊයේ අපිට ලබා දුන්නා ඔවුන්ගේ පුරෝකථනයන් විශේෂ මූල්‍ය වෙළඳපොළ විය හැකි පුරෝකථනයන් පිළිබඳව ඒක අධීර 3කින් සකස් කරලා තිබෙනවා. මේ තියෙන තත්ත්වය මේට වඩා වර්ධනය වූ මධ්‍යස්ථ තත්ත්වය සහ අපි අපේක්ෂා නොකරන එහෙත් විනාශකාරී තත්ත්වය. ඒ තත්ත්වයන්ට අනුරූපී වන පරිදි අපේ මූල්‍ය වෙළඳපොළ හැසිරෙන්නේ කොහොමද කියන එක පිළිබඳව ඊයේ මහ බැංකුව විසින් අපිට වාර්තාවක් ලබා දී තිබෙනවා. ඒ වාර්තාවේ තියෙන නිර්දේශන අනුව අපි තීන්දුව తీරන ගනිමින් ඉන්නවා. අනිත් පැත්තෙන් අපේ රටේ දෛනික සාර්ව ආර්ථිකය ආහාර පාන ඊට පස්සේ රැකියා මේ වෙළඳපොළ පිළිබඳව මුදල් අමාත්‍යාංශ විසින් පිළිබඳව දැන් අධ්‍යයනය කරමින් යනවා. අධ්‍යයනය කරමින් මේ පිළිබඳව අපි අවශ්‍ය තීන්දුව తీරන වලට නිරත වෙමින් ඉන්නවා. ඊළඟ විශේෂම වෙන විදේශගත ශ්‍රී ලාංකිකයෝ. මොකද අපේ රටේ ප්‍රධාන සංචිතයන් අපි සංචිතයන් ගොඩනගන වැදගත්ම ශේෂ්ත්‍ර දෙක තමයි අපේ විදේශ සංක්‍රාම සහ අපේ සංචාරක කර්මාන්තය. අපි බලමින් ඉන්න අපේ විදේශ සංක්‍රාම වලට විදේශගත ශ්‍රී ලාංකිකයන් අපිට වන මුදල් වලට වෙන බලපෑම් පිළිබඳව ඒක මේ අධීරදී මොන බලපෑමක් වේවිද ඊළඟ මොන බලපෑමක් වේවිද. ඒ වගේ මේ පුරවැසියන් මේ අධීරදී ඒගොල්ලෝ ජීවිතේ සුරක්ෂිත කොහොමද? මේට වඩා වෙනස් තත්ත්වයකට පත් වුණොත් ඒගොල්ලෝ අපිව ආරක්ෂාව ලංකාවට ගෙනින්නේ කොහොමද? ඒ පිළිබඳ සැලැස්මක් අපි සාකච්ඡා කරමින් තිබෙනවා. ඊළඟ ලංකාවට පැමිණි සංචාරකීන් ආරම්භයේම පැමිණි සංචාරකීන් අපි ආරක්ෂා කරගන්න ඕනකම තියෙනවා. මොකද අපි පැමිණි සංචාරකීන් හොඳින් රැක බලා ගන්නවා කියන පණිවිඩයම තමයි අපේ සංචාර කර්මාන්තයේ වර්ධනයට හේතු වෙන්නේ. ඒ නිසා අපි සංචාරකීන් සඳහා ආකාර 3ක සංචාරකීන් ඉන්නවා. ඒ ආකාර 3ේම සංචාරකයන් පිළිබඳ අපි වැඩපිළිවෙලක් හදලා තියෙනවා. අපි හෝටල් එහෙම යන සාකච්ඡා කරලා තිබෙනවා. සංචාරක කර්මාන්තයට කැඳවන ඒජන්සිස් එක්ක අපි සාකච්ඡා කරා. ඒ වගේ තනියම එන බෑක්පැක් වගේ තනියම එන පුද්ගලයන් කොහොමද ඒගොල්ලන්ගේ අපි සුරක්ෂිතව තහවුරු කරන්නේ. ඒ වගේම අපි ඔවුන්ට සති දෙකක නිදහස් වීසා බලපත්‍රයක් ලබා දෙන්න තීරණය කරා. ඒ වගේම අපේ යාලංකා එක උත්සාහ කරනවා ඔවුන්ට අලුත් ගමනාන්තයන් හරහා මේ ඔවුන්ගේ මාතෘභූමිය දක්වා ගෙන යන කැඳවන්නේ කොහොමද කියලා සංචාර කර්මාන්තයට අපි අවධානය යොමු කළා. විශේෂයෙන්ම බැලුවා අපේ වරාය එකක් තමයි අපේ වරායේ ඇවිල්ලා ට්‍රාන්සිට් ඇවිල්ලා ඊළඟ මැද පෙරදිගට යන්න තිබුණු කන්ටේනර්ස්. ඒතර ඒවා අපි බාර ගන්න ඕන. මොකද ඒවා අපේ වරායට ඇවිල්ලා ට්‍රාන්සිට් වෙන්න තිබුණේ. ඒතර ඒවා අපේ වරායට එනවා. දෙක සමහර වරායන් තිබුණ අපේ කොළඹ වරාය හරහා මැද පෙරදිග යන. ඒතර මැද පෙරදිග ගිහිල්ලා ඒ කන්ටේනර්ස් ඒගොල්ලන්ගේ වරායන්ට බාර දෙන්න නියමිතව තිබුණේ. නමුත් මැද පෙරදිග යන්නේ නැති නිසා කොළඹ වරායේ සිට තමයි යන්න තිබුණේ. ඒතර ඒගොල්ලන්ට අපි සමහර නැව් සමගම අපි ඉල්ලලා තියෙන ඒ කන්ටේනර්ස් වලට අපි සාහනයක් දෙන්න බැරිද කියලා අපි උත්සාහ කරන අපේ වරාය සංකීර්ණේ වරාය
භූමි ප්‍රදේශයේ කන්ටේනර් ගාල් කිරීම සඳහා ප්‍රමාණවත් නැත්නම් එළිය ගාල් කරන්න. ඒ සඳහා අපි කස්ටම් එකත් එක්ක සාකච්ඡා කරලා අපි භූමි කීපයක් හඳුනාගෙන තියෙනවා. ඒ භූමි වලට ගිහිල්ලා අපිට අර කන්ටේනර්ස් ටික ගබඩා කරන්න පුළුවන්. මොකද අපි ඒ අපේ නාවික කර්ම අපේ වරාය සංවර්ධනට වරාය ආදායමට ඒ සිපින් ලයින් විශාල සේවාවක් සපයනවා. අපි උන්ටත් අපේ පැත්තේ මෙවැනි විශේෂ සහාය ලබා දෙන්න ඕන. අපි ඒ පිළිබඳ අවධානය යොමු කරලා තිබෙනවා. ඊළඟ ගත්තොත් අපේ අපනයනේ විශේෂයෙන්ම අපි දන්නවා තේ අපනයනේ විශාල පංගුවක්. අපි ඒ කර්මාන්තයේ දැන්ට අපි නියලන කර්මාන්තයේ යෙදෙන අයට පිළිබඳව අපි සාකච්ඡා කරමින් ඉන්නවා. ඒ නිසා මේ අපදා මේ තත්ත්වයේ විසින් ඍජුවම ආර්ථිකයට බලපෑම් කරන ශේෂ්ත්‍ර පිළිබඳවත් ඒ වගේම රටක් හැටියට අපි ආර්ථිකයට මුහුණ දෙන්නේ කොහොමද? රටක් හැටියට මම හිතන්නේ විශේෂයෙන්ම අපේ විදේශ සැමතුමා මේ වෙනකොටත් ඉන්දියාවේ ඉන්නේ. අද ඉන්දියාවට ගියා. අපි විශේෂයෙන්ම මේ පිළිබඳව ඉන්දියාවේදී අපිට ලබා ගත හැකි සහායම් පිළිබඳව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මම හිතනවා අපිට අර අපේ රටේ තියෙන ශක්්‍යතාවයත් අපේ ජාත්‍යන්තර සහායත් එක්ක අපි කොහොමද මේ තත්ත්වයට මුහුණ දෙන්නේ කියලා තමයි අපි කල්පනා කරමින් තියෙන්නේ. ඒ නිසා ඊටමත් අවධානයෙන් විධිමත් වැඩසටහන සකස් කරමින් තිබෙනවා. මම නැවත කියන්නේ නමුත් අපි අපේක්ෂා කරන මට්ටම සහ අපිට කිසිසේත්ම අපේක්ෂා නොකළ හැකි මට්ටමක් දක්වා මේක වර්ධනය විය හැකියි. ඒ කියන්නේ ඒකයි මා පාර්ලිමේන්තුවේදී කිව්වේ. අපි සුබම දේ බලාපොරොත්තු වෙනවා. හැබැයි අපි නරකම දෙයට සූදානම් වෙනවා. ඒ ප්‍රතිපත්තිය දැන් තමයි වැඩ කරමින් ඉන්නේ. ඒ වගේම ජනාධිපතිතුමා දැන් මේ අයිරිස් බුෂ නෞකාව සම්බන්ධයෙන්මයි ප්‍රශ්න යොමු කරන්නේ. දැන් 208 දෙනෙකුගෙන් යුත් පිරිසක් ඉන්නවා මේ නෞකාවේ. එතකොට ඉදිරි කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ? ලංකාවට ගෙනාවට පස්සේ ඔවුන්ගේ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ? ඔවුන් රඳවා තබා ගැනීමේ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ? සහ ආරක්ෂිත කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණා. අපි ආරම්භයක් ලෙස මේ අපේ වැලිසර නාවික හමුදා කඳවුර වෙත ගෙන යාමට බලාපොරොත්තු වෙනවා. ආරම්භයේදී අපි ඔවුන්ව මේ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කළ යුතුයි. ඒ සඳහා අපි දැන්ට වැඩ කළ සූදානම් කරලා තිබෙනවා. ඊළඟ ඒගොල්ලෝ නිසි පරිදි රෙජිස්ටර් කරන ක්‍රමවේදයකට යන්න ඕනකම තිබෙනවා. ඒ වගේම ඔවුන්ට අවශ්‍ය ආහාර පානත් ඒවා ලබා දෙන්න ඕන. ඉතින් අපි ආරම්භයක් ලෙස අපි ඔවුන් වැලිසර කඳවුර වෙත ගෙන යාම තමයි අපේ අපේක්ෂාව තියෙන්නේ. ඒත් එක්කම ජනාධිපතිතුමනි දැන් මේ යාත්‍රාව ස්ථානගත කරනවා කියව ත්‍රිකුණාමල වරායි. එතකොට කොහොමද ආරක්ෂාව ලබා දීම පිළිබඳව මේ සම්බන්ධයෙන් තියෙන තත්වය? මම හිතනවා අපි යුද්ධයට බැඳියත් වූ පාර්ශවයක් නෙවෙයි. මේ නම අපේ බාරයේ තියෙන්නේ. ඒ නිසා මම හිතනවා ජාත්‍යන්තරයේ යුද්ධයට සම්බන්ධ වුණු සෑම පාර්ශවයක්ම මම හිතනවා ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරાવી කියලා. එහෙම කටයුතු නොකරන ලෝකයක් නම් පිටිය ලෝකය තවදුරටත් සම්මුතියින් ප්‍රඥප්තියින් එකඟතාවයන්ගෙන් පළක් නැහෙනේ. ඒ නිසා අපිට විශ්වාසයක් තිබෙනවා එවැනි සිදුවීමක් සිදු නොවන බවට. ඒ නෞකා